ආයුබෝවන් යාළුවනේ. අද මම ඔබ වෙත ගෙන එන්නේ ඊටමත් බරපතල ඒ වගේම ඕනෑම මොහොතක අපට ප්‍රයෝජනවත් විය හැකි මාතෘකාවක්. ලෝක දේශපාලනයේ පවතින අස්ථාවරත්වයත් සමග බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඇත්තටම තුන්වන ලෝක යුද්ධයක් ඇති වුණොත් අපි මොකද කරන්න කියන එක. යුද්ධයක් කියන්නේ කාටවත් අවශ්‍ය දෙයක් නෙවෙයි. හැබැයි බුද්ධිමත් මිනිස්සු විදිහට අපි ඕනෑම නරකම තත්වයකට සූදානම් වෙලා ඉන්න එක වැදගත්. අද මම ඔබට කියලා දෙන්නේ තුන්වන ලෝක යුද්ධයක් වැනි මහා පරිමාණ විනාශයකදී ජීවිතේ බේරා ගන්න ඔබ අනුගමනය කළ යුතු සැබෑ සහ ප්‍රායෝගික පියවර මොනවද කියන එකයි. පළමු පියවර තමයි මානසික සූදානම සහ නිවැරදි තොරතුරු ලබා ගැනීම. යුද්ධයක් ආරම්භ වූ සැනින් සමාජ මාධ්‍ය පුරා අසත්‍ය තොරතුරු සහ කටකතා වේගයෙන් පැතිරෙනවා. මෙවැනි වෙලාවක කලබල වීම, පැනික් ඔබේ ජීවිතයට ලොකුම තර්ජනයක් විය හැකියි. එම නිසා විශ්වාසවන්ත පුවත් සේවා පමණක් පරිශීලනය කරන්න. බැටරි මගින් ක්‍රියා කරන රේඩියෝවක් ළඟ තබා ගැනීම ඉතාමත් වැදගත්. මොකද යුද්ධයකදී අන්තර්ජාලය සහ විදුලිය විසන්දිවීමට ඇති ඉඩකඩ ඉතා වැඩි. එවිට ලෝකයේ සිදුවන දේ දැනගන්න තියෙන එකම ක්‍රමය රේඩියෝවයි. දෙවනුව අත්‍යවශ්‍ය ආහාර සහ ජලය රැස් කර තබා ගැනීම ගැන කතා කරමු. යුද්ධයකදී වෙළඳසැල් වසා දැමීම සහ සැපයුම් දාම බිඳවැටීම සාමාන්‍ය දෙයක්. අවම වශයෙන් මාස 3කටවත් ප්‍රමාණවත් වන පරිදි කල් තබා ගත හැකි ආහාර, එනම් සහල්, පරිප්පු, ටින් කරන ලද ආහාර, පිටිකිරි සහ බිස්කට් වර්ග රැස් කර තබා ගැනීම නුවණට හුරුයි. ජලය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න. එක් පුද්ගලයෙකුට දිනකට ලීටර් 3ක්වත් ලැබෙන පරිදි ජලය ගබඩා කර තබා ගන්න. ජලය පිරිපහදු කරන පෙති, water purification tablets ළඟ තබා ගැනීමත් ඉතාමත් වැදගත්. තෙවනුව සෞඛ්‍ය සහ ප්‍රථමාධාර. රෝහල් පද්ධතිය කාර්යබහුල වන විට හෝ ක්‍රියාවිරහිත වන විට ඔබට ඔබේ පවුලේ වෛද්‍යවරයා වීමට සිදුවිය හැකියි. හොඳ ප්‍රථමාධාර කට්ටලයක්, වේදනානාශක, විෂබීජනාශක සහ ඔබ නිතිපතා ලබා ගන්නා ඖෂධ තිබේ නම් ඒවා මාස කිහිපයකට සෑහෙනසේ ගබඩා කර ගන්න. හතරවන කරුණ තමයි ආරක්ෂිත ස්ථානයක් තෝරා ගැනීම. ඔබ ජීවත් වෙන්නේ කොළඹ වැනි ප්‍රධාන නගරයක, වරායක් හෝ ගුවන් තොටුපළක් අසල නම් යුද්ධයකදී එවැනි ස්ථාන ඉලක්ක වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. හැකිනම් දුර බැහැර ගමකට හෝ ආරක්ෂිත ඥාතියෙකුගේ නිවසකට මාරු වීමට සැලසුමක් සකස් කර ගන්න. න්‍යාෂ්ටික තර්ජනයක් පවතින්නේ නම් නිවසේ ජනේල් සහ දොරවල් හොඳින් වසා දැමිය හැකි භූගත කාමරයක් හෝ කොන්ක්‍රීට් බිත්ති සහිත ඇතුළු කාමරයක් ආරක්ෂිත ස්ථානයක් ලෙස සකස් කර ගන්න. පස්වනුව බලශක්තිය සහ sannivedanaය. විදුලිය නොමැති අවස්ථාවක භාවිත කළ හැකි සූර්ය බලශක්ති ලාම්පු, සෝලර් ලයිට්ස්, පවර් බැංක්ස් සහ අතර බැටරි රැස් කර ගන්න. ඒ වගේම ඔබේ පවුලේ සමාජිකයන් සමග සම්බන්ධ විය හැකි ක්‍රමයක් කලින්ම සාකච්ඡා කර තබා ගන්න වැදගත්. sannivedana පද්ධති බිඳ වැටුණා හොත් හමු විය යුතු ස්ථානයක් කලින්ම තීරණය කර තිබීම ඉතා වැදගත්. අවසාන වශයෙන් ප්‍රජාශක්තිය. තනිවම ජීවත් වීමට උත්සාහ කරනවාට වඩා ඔබේ අසල්වැසියන් සමග හොඳ සබඳතාවයක් පවත්වා ගැනීම යුද්ධයකදී ඉතා වැදගත්. ආරක්ෂාව සැපයීම සහ සම්පත් බෙදා හැරීම මගින් ඔබට වඩාත් ශක්තිමත්ව මෙවැනි අභ්‍යාගයකට මුහුණ දිය හැකියි. යාළුවනේ, මේ කරුණු කියන්නේ ඔබව බිය කරන්න නෙවෙයි. ඕනෑම අනතුරකදී ජීවත් වීමේ හැකියාව වැඩි කරගන්නයි. මේ වීඩියෝව ඔබේ ආදරණීයයන් සමග ෂෙයා කරලා ඔවුන්ව දැනුවත් කරන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපි නැවත මෙවැනි වැදගත් වීඩියෝවකින් හමු වෙමු. ස්තුතියි.